හෙලෝ ළමයි නදී ක්‍රාෆ්ට් channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද නම් වෙනද වගේ මල්වල වීඩියෝ එකක් නෙමෙයි හදලා තියෙන්නේ. ගොඩක් අය අහලා තිබ්බා දවස් කිහිපයක්ම කොහොමද මේ මල් හදන්නේ මොන වගේන්ද මේ මල් හදන්නේ කියලා. ඉතින් ඒකට පිළිතුරක් විදිහට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ ඉල්ලපු අයට. ඉතින් මේ මල් හදන්නේ පයිප් ක්ලීනර් වලින්. මේ මල් හදන්න අනාගතේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කොළඹ පිටකොටුවෙන් හරි ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයෙන් උදාහරණයක් විදිහට මගේ ප්‍රදේශයේ දෙහිවල එතකොට දෙහිවලවට තියෙන සමහර කඩවල් වලින් මේ පයිප් ක්ලීනර් කියන දේ ගන්න පුළුවන්. ඉතින් ওই වීඩියෝ එකේ තියෙන්නේ ඒවා තමයි. ඒ විදිහට ඔයාලට එක ජාතියේ එක පාටින් පයිප් ක්ලීනර් තෝරගන්න පුළුවන්. ඒ තෝරගෙන ඔයාලගේ කස්ටමර් ඉල්ලන මල හදලා දෙන්න පුළුවන්. මල හදන විදිහ ගැන ලොකු විස්තරයක් නැති වුණත් වීඩියෝ එකේ පොඩියට හරි මෙන්ෂන් කරන්න මම හිතුවා. ඉතින් ඔය උඩ වීඩියෝ එකේ ප්ලේ වෙන්නේ මේ මල හදන්නේ කොහොමද කියන එක. මේක මලක් හදන විදිහ තමයි ඔකේ සඳහන් වෙන්නේ. ඔක හදලා තියෙන්නේ රතු පාට වලින් රතු පාට පයිප් ක්ලීනර් දෙකක් අරන් ඒක දෙකට නවලා ආයෙ හතරට නවලා ඒක කපන්න ඕන. කපලා ඔය වගේ චූටි කෑලි ආවයින් පස්සේ මල් පෙත්තක් කොහොමද? මල් පෙති හැම එකක්ම එක වගේද? නෑනේ. මල් පෙති විවිධාකාරයි. ඉතින් අපිට ස්වභාව ධර්මයේ නිර්මාණයට සමමය වෙන්න බෑ. හැබැයි එහා සමාන දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. තමන්ගේ දේ තමන්ගේ විදිහට නිර්මාණය කරන්න. කස්ටමර්ට ඕන විදිහට තමන්ගේ අලුත් දේකුත් නිර්මාණය කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒක නිකන් අමතර කාරණයක්. මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් ටික එකට එකතු කරලා මල් පෙත්තක් විදිහට හදා ගන්නවා. පස්සේ මේ මල් පෙති එකින් එක ගම් එකක් ආධාරයෙන් අලව ගන්න ඕන. ඒක තමන්ගේ කැමැත්ත මත තියෙන්නේ. ගම් එකක් ආධාරයෙන් මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එකේ මෙන්ෂන් වෙන විදිහට මල් පෙති 4ක් හෝ 5ක් එකට මූට්ටු කරගන්න ඕන. ඊට පස්සේ මැදට දාන රේණුත් ඔයාලට රේණු සහ ඔය නටුවට දාලා තියෙන කම්බිය පයිප් ක්ලීනර් ගන්න තැනින්ම බොහෝ වෙලාවට ගන්න පුළුවන්. ඒ නැතත් මැහුම් ගෙතුම් සම්බන්ධ කඩේකිනුත් මේ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට වීඩියෝ එක දිගටම බලාගෙන යන්න කොහොමද මේ අවසන් නිර්මාණය වෙන්නේ කියන එක. ඔය වගේ හදපු මල් කිහිපයක්ම මම දාලා තියෙනවා. ඒ වගේම පැහැදිලිව නොපෙනුනත් ඔය පිටිපස්සෙන් තියෙන නත්තල් ගස් දැන් ඉදිරියට එන්නේ ඉතින් නත්තල් මාසෙනේ. දෙසැම්බර් මාසේ සීතල උදුවක් මාසේ. ඉතින් ඒකට නත්තලට සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. ඒවා පිළිබඳව විස්තර ඉස්සරහට අනිවාර්යෙන්ම ගේන්නම්. තව මේ මල් පිළිබඳව හෝ මේකෝ දේවල් සම්බන්ධයෙන් යම්කිසි හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවාද තියෙන ප්‍රශ්න කොහොමද මේ දේවල් තවදුරටත් හදන්නේ කියන එක ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් ඉතින් අදට ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි නදී ක්‍රාෆ්ට් එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම.